ඔන්න අද අපි අලුත් රෙසිපි එකක් අරන් එන්නේ ඔබ සවුමටම. මේක ඇවිල්ලා අලු කෙසෙල් වලින් හදන අලුත් කෑමක්. කෙසෙල් මුව. කෙසෙල් මුව වලින්. මේක ඉතින් බොහොම රස ගුණයෙන් පිරුණ කෑමක්. මේක අත්හදා බලන්න කිරිවල අපි ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. මේක ඇවිල්ලා ඉතාමත් ගුණදායි ආහාරයක්. මේකට අපි පාවිච්චි කරනවා සේර තියෙනවා. කරපිංචා සේර කරපිංචා සම්පේ උරුදු සුදු දීනෝරු සුදු නෝරු අවුවෙලස් තක්කරි ඊපස්සේ කෝප්ටව ගන්නවා බදාම් පිරිස් කුඩු ගන්නවා සුලපා කුඩු පිරිස් කුඩු පා කුඩු ලුණු කුඩු මේ අරාග මේ බෙන්ඩර් කරගත්ත අමුස්සොයි සුදු නෝනොයි ලුණුයි කවලම් කරලා තියෙන ඒක මික්සර් එකක් විදිහට හදා ගන්න ඕනේ. ඒක ඉස්සෝ දාලා කොහොමද කරන්නේ කියලා කිව්වොත් ඉස්සොයි සුදු ලුණුයි ඉඟුරුයි මේ සුදු ලුණුයි බෙන්ඩර් කරලා තියෙන්නේ. එතකොට මේක කලවම් කරලා මේක තමයි කපා ගන්නට කෙසෙල් මුව. ඉතින් මේක දැන් අපි ගැඹුරු තෙලේ බැද ගන්න මේක පේස්ට් එකක් හදා ගන්නවද කොහොමද? දැන් මේකට ඉස්සෝ බෙන්ඩර් කරගත්ත එකයි ලුණු කුඩුයි ලුණු කුඩු ටිකයි දාගන්න ප්‍රමාණයන් ඔයගොල්ලන් ඒව හදා ගන්නකොට ඒ ප්‍රමාණය අනුව හදා ගන්න පුළුවන් ඒවා. ගම්බිරිස් කුඩු වැඩි කාමාරක් විතර දානවා. ලුණු කුඩු දානවා දෙකක් විතර. කෝප්ලවත් දානවා. අලිතුවක් විතර. දාලා උඩට අනා ගන්නවා. උණු වතුර ටිකක්. වතුර ටික ගිහුවා දාන්න. ඒ මොකද කලවම් කරනවා. මේක තමයි පේස්ට් එක හදන විදිය. මේ පේස්ට් එක හදලා ඉන්නේ. ඒක බොහොම රස කෑමක්. ගෙදර හදා ගන්න පුළුවන් කෑමක් මේක. දරුවන්ටත් හොඳයි. මේක බොහොම ගුණදායි කෑමක්. මේක ගොඩාක් ලෙඩවලට හොඳයි කියනවා. ගැඹුරු තෙලේ බෙද ගන්න ඕන. ඉතාලෙද පොයිකේ මරීනා ඔය ෆෝචූන් ඔයිල් තමයි දාන්නේ. හොඳ ඔයිල් වර්ගයක් ඒ. ගැඹුරු තෙලේ බෙද ගන්නේ. මෙන්න මේ ආකාරයට ගැඹුරු තෙලේ බැදෙන්න අරින්න ඕනේ. මේ ප්‍රමාණයට රන්වන් පාට වුණාට පස්සේ මේක නිකන් වඩේ වගේ පේන්න ගන්නවා ලස්සනට. හරි දැන් මේක බැදිලා ඉවරයි. අපි මේක දැන් බා ගන්නවා. බලන්න මේක හොඳට බලන්න. හරි දැන් ඔක්කොම බැදගෙන ඉවරයි. දැන් අපි මේක පිළියෙල කරගන්න හදන්නේ කරියක් විදිහට. මුලින්ම මැටි ඇතිලියක් අරගෙන ඒක ගින්දරේ රත් වෙන්න තියන්න ඕන හොඳින් ඉස්සෙල්ලාම. ගින්දරෙන් රත් වෙලා ඒක හොඳට වේලෙන්න තියන්න ඕන මැටි ඇතිලිය තෙල් දාන්න කලින්. හොඳින් රත් වුණ ඇතිලියට දැන් තෙල් එකතු කරන්න යන්නේ. තෙල් එකතු කරනවා මේ ආකාරයට. දැන් ඒකට කරපිංච එකතු කරගන්නවා. රම්ප එකතු කරගන්නවා. ලූණු එකතු කරගන්නවා. සුදු ලූණු ටිකක් යහමින් එකතු කරගන්නවා. අවුමිරිස් එකතු කරගන්නවා. කුරුඳු එකතු කරගන්නවා. සියල්ලම රන්වන් පැහැෙනකම් හොඳින් තෙලේ බැද ගන්න ඕනේ. ගොඩාක් තෙල් අවශ්‍ය කරන්නේ නැහැ. මොකද හේතුව අපි කලින් මේක පේස්ට් එක තෙල් වලින්ම අපි බෙදලා අරගත්ත නිසා මේක හරි එකක් හදන නිසා තෙල් ගොඩක් කන එක තකුණ නිසා අපි ගොඩක් අඩු කරගෙන තියෙනවා මේකේ තෙල්.
ඒ තෙල් අඩු කළා කියලා රසය වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපි ඒකට එකතු කරගන්නවා 3 පහ. 3 පහ එකතු කරගන්නවා. ඉන්පසු මිරිස් කුඩු නේ. පහ කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. ඉන්පසු මිරිස් කුඩු එකතු කරගන්නවා. තේ හැන්දක්. ඉන්පසු ලුණු හැන්දක් දැම්ම නම් ඇති. ලුණු වැඩි කන්න හොඳ නැති හින්දා අපි ලුණු වලින් පරිස්සම් වෙන්න ඕනේ ඇත්තටම. ඒ හින්දා ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. තක්කාලි ටික එකතු කරගන්නවා. හොඳින් මික්ස් කරගෙන තියෙන එක හොඳින් කවලම් කරගත්තා පසුව අපි එකතු කරගන්න එකට පොල් කිරි. මිටි කිරි පොල් කිරි තමයි මිටි කිරි වලින් තමයි ඒක හදන්නේ. මිටි කිරි එකතු කරගන්නවා. හොඳින් කවලම් කරගෙන මිටි කිරි මේක හොඳින් මෙහෙම උතුරනකොට තමයි දාන්න ඕනේ අපි අර හදාගත්ත බැදගත්තු මේ කෙසෙල් මුව පේස්ට් එක බැදගත්තු ඒ කෙසෙල් මුව මේ තීරු ටික මේ ආකාරයෙන් මේකට එකතු කරනවා. බලන්න කොච්චර ලස්සනද කිරිවල එක එකතු කරනකොට. මේක උයනකොට සුවඳ එනවා බොහොම සුවඳ ගොඩක් හොඳ සුවඳක් එන්නේ. ගෙදර හදාගන්න බලන්න ඔයගොල්ලොත් මේක ඇවිල්ලා ගුණ කෑමක්. මේක ඉතින් බලන ඕගොල්ලෝ අපිට ලයික් එකක් කමෙන්ට් එකක් සබස්ක්‍රයිබ් එකක් කරන්න කියලා කියනවා. ඒක අපිට තව තව කෑම වර්ග හදලා ඉවරලා අපිට දාන්න පුළුවන් ඕගලන්ට. අපි දාන්නේ අලුත් කෑම. අපි ආයෙලා අලුත් රෙසිපි තමයි හොයලා ඉවරලා අපි දෙන්නේ ඕගලන්ට. අපි ඒක හදලා බලලා කාලා තමයි ඕගලන්ට දෙන්නේ. එතකොට ඕගලන්ට පුළුවන් ඒක අපිට අනුගමනය කරන්න මේ විදිහට හදාගන්න. මහා ලොකු වැඩ නෙමෙයි මේ. ඉතින් පොඩ්ඩක් මහන්සි වෙලා හදාගත්තොත් බොහොම රස කෑමක් මේක ගුණදායක කෑමක්. මේක මෙහෙම කිරට හදාගත්තාම ඔයගලන්ට ඉතින් බත් එක්ක කන්න පුළුවන් මේක. බත් එක විතරක් වුණත් කතා හැකි. මේක ඉතින් පාන් රෝස් පාන් ඒ වගේ කන්න බොහොම රස කෑමක් මේක. මේ පිළියෙල කර ඉවර කරගත්තාන් පසුයි මේ ඔබ දකින්නේ මේක හොඳ කිරි හොඳට පෙඟිලා තියෙනවා පේනවා ඇති ඔයගලන්ට. මේක තව ක්‍රමයකට හදා ගන්න පුළුවන් ඔයගලන්ට. ඒක කෙහෙල් මුව පෙති කපලා බිත්තර ද්‍රාවණය හදලා බිත්තරත් සමග අර කෝන් ෆ්‍රයි එක දාලා ඉවර වෙලා අර මස් බදින විදිහට බැදගෙන ඉවර වෙලා උයලා ගන්නත් පුළුවන්. එතකොටත් මේක ඇවිල්ලා බොහොම රස ෆ්ලේවර් එකක් එනවා. මේකේ දැන් ඉන්නේ ඇවිල්ලා ඉස්සෝ ෆ්ලේවර් එක. ඒක ඉතින් නැචරල් ඉස්සෝම එකතු කරලා තියෙන ඉඳ නැචරල් ඉස්සෝ ෆ්ලේවර් එකම ඔයගලන්ට රස විඳින්න පුළුවන්. try කරලා බලන්න ඔයගොල්ලෝ. මේක ඇවිල්ලා බොහොම වටින ඖෂධීය කෑමක්. බොහොම ලෙඩ රෝග වලට ගොඩක් සුවය ලැබෙන කෑමක් කෙහෙල් මුව කියන්නේ. බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවාට.